ආයුබෝවන් ආදිත්‍ය ජ්‍යොතිෂ සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ 2026 පෙබරවාරි 23 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා එළවෙන සතිය ඔබ සැමට කොහොම බලපායිද කියන දේ. විශේෂයෙන්ම මේ සතිය ආරම්භ වන්නේ විශ්වයේ සුවිශේෂී ග්‍රහ වෙනස්කම් කීපයක් එක්ක. මේ සතියේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි ග්‍රහයා සහ සෙනසුරු කුම්භ රාශියේ ගමන් කරමින් පවතිනවා. වඩාත්ම වැදගත් වන්නේ සඳුගේ ගමන. සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා මේෂ රාශියේ ගමන් කරමින් තමයි සතිය ආරම්භ කරන්නේ. මේෂය කියන්නේ කුජට අයත් රාශියක්. ඒ නිසා සතියේ මුල් දින දෙකේ බොහෝ දෙනෙකුට හදිසි තීරණ සහ වේගවත් ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන්. සතිය මැදදී සඳු වෘෂභ රාශියට පිවිසෙනවා. වෘෂභයේදී සඳු උච්ච බවට පත් වෙනවා. ඒ නිසා සතියේ මැද කාලය ආර්ථික කටයුතු වලට සහ පවුලේ සතුටට හරිම සුබ කාලයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. සතිය අවසාන වන විට සඳු මිථුන රාශියට පිවිසීමද සිද්ධ වෙනවා. ඉතින් අපි කතා කරමු මේ එළඹෙන සතිය එක් එක් ලග්නයට කොයි ආකාරයෙන් බලපායිද කියන දේ. මේෂ ලග්නය. මේෂ ලග්නයට සතිය ආරම්භ වෙන්නේ සඳු ඔබේ ලග්නය මතින් ගමන් කරමින්. ඒ නිසාම හිතට ලොකු ජවයක් ලැබෙනවා. නමුත් හිතුවක්කාර තීරණ නොගන්නට ඔබ වග බලා ගන්නට ඕනේ. ආදායම සහ වියදම් පැත්ත ගැන කතා කරද්දී ආදායම 75%ක් පමණ ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. නමුත් 30%ක පමණ අනපේක්ෂිත වියදම් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ගමන් බිමන් සහ රහසිගත කටයුතු සඳහා ඔබ ඔබේ මුදල් වැය කරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. රැකියාව ගැන කතා කරද්දී රැකියාවේ වගකීම් වැඩි වන්නට පුළුවන්. ඔබ යටතේ වැඩ කරන අයගෙන් ප්‍රශ්න මතුවෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී ඉරුආරදය, ඇස් දැවිල්ල සහ රුධිර පීඩනය ගැන ඔබ සැලකිලිමත් වීම නම් වැදගත්. පෞල් ජීවිතය ගැන කතා කරද්දී සහකරු සමග කතා කරන විට ඔබ ඔබේ වචන පාලනය කරගන්නට උත්සාහ දැරිය යුතුයි. හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් කටයුතු කිරීම මේ සතිය තුල ඉතා වැදගත් වෙනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයට සතිය මැදදී සඳු ඔබේ ලග්නයට පැමිණීම සිද්ධ වෙනවා. ඒ නිසාම ඊටමත් වාසනාවන්ත කාලයක් විදිහට මේ සතිය හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඔබේ මුහුණේ ලස්සන හා ඔබගේ ආකර්ෂණය තරමක් දුරට වැඩි වෙන සතියක් බවට පත්වේවි. ආදායම් සහ වියදම් තත්ත්ව ගැන කතා කරද්දී ඔබේ ආදායම 85% වෙන ඉහළ මට්ටමක පවතින සතියක්. වියදම ඉතා අල්ප වශයෙන් අවම මට්ටමක පවතිනවා. ඒ නිසා යමක් ඉතුරු කරගන්නට නම් ඔබට මේ සතිය ඉතාමත් හොඳයි. ස්වර්ණාභරණ හෝ ඉඩම් සම්බන්ධ ගනුදෙනු වලින් පවා ඔබට ලාභ ලැබෙන්නට ඉඩ පවතිනවා. රැකියා අංශ ගැන කතා කරද්දී රැකියාවේ උසස් වීම ලැබෙන්නට හෝ ඔබ රැකියාවේ පිළිගැනීමට ලක්වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ යටතේ ඔබේ උගුරේ ආබාධ, සෙම් රෝග සහ බෙල්ලේ වේදනා නම් ඇති වෙන්නට පුළුවන්. පෞල් ජීවිතය ගැන කතා කරද්දී පවුලේ අය සමග ඉතා සුහදව ඔබ කාලය ගත කරන වගක් නම් මේ සතිය පෙන්වුම් කරනවා. ඒ වගේම මංගල යෝජනා ස්ථිර වීමටත් මේ සතිය ඉතාමත් සුබ වෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයට සතියේ මුල් දින දෙකේ හිතේ යම් නොසන්සුන් බවක් ඇති වුණත් සතිය අන්තය වන විට සඳු ඔබේ ලග්නයට පැමිණීම නිසා අලුත් බලාපොරොත්තු ඇති වෙන්නට පුළුවන්. ආදායම් සහ වියදම් ගැන කතා කරද්දී ඔබේ ආදායම 60%ක් බවට පත් වුණොත් වියදම 40%ක් බවට පත් වෙන්නට පුළුවන්. sannivedana උපකරණ හෝ දුරකථන බිල්පත් සඳහා වැඩිපුර මුදල් වැය වෙන්නට මේ සතිය තුල ඉඩ තියෙනවා. රැකියා අංශ ගැන කතා කරද්දී ලේඛන කටයුතු සහ ගිවිසුම් වලට අත්සන් තබද්දී ඔබ දෙවතාවක් සිතනවා නම් ඉතාමත් නුවණක්කාරයි. රැකියා ස්ථානයේ මිතුරන්ගෙන් පවා මේ සතිය ඔබට උදව් පදව් ලැබෙන්නට පුළුවන්. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී උරහිස් වේදනා, අත්වල හිරිගති හා සසන අපහසුතා ඔබට මතුවෙන්නට පුළුවන්. පෞල් ජීවිතය ගැන කතා කරද්දී සහෝදරයන් සමග තිබුණු අමනාපකම් ඔන්න මේ සතිය තුලදී දුරු වෙනවා. අසල්වැසියන් සමග පවා ඔබ සුහදව කටයුතු කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. කටක ලග්නය. සඳු ඔබේ ලග්නාධිපති නිසා මේ සතියේ සඳු උච්ච වීම ඔබට ඉතාමත් සුබ වෙනවා. සිතේ සහනය සහ නිවසට අවශ්‍ය දේ ලැබෙන සතියක් බවට පත්වේවි. ආදායම් වියදම් ගැන කතා කරද්දී ආදායම 75%ක් වෙද්දී වියදම ඔබේ 25%ක් බවට පත් වෙනවා. ඒ නිසාම ඉතිරි කිරීම වලට ඔබේ හිත යොමු වන සතියක්. නිවසට අලුත් බඩු ගැනීමට පවා ඔබ මුදල් වෙන් කිරීමක් සිදු කරනවා.
රැකියා අංශය ගැන කතා කරද්දී ව්‍යාපාරික ස්ථානයේ දියුණුවක් පෙන්වනවා. දේපල හා වාහන ගනුදෙනු වලින් විශේෂ ලාභ ප්‍රයෝජන ලැබිය හැකි සතියක්. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී පපුවේ සෙම තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි පෞල් ජීවිතයේ ඔස්සේ මවගෙන් ඔබට විශේෂ උදව් උපකාර හෝ තෑගි භෝග ලැබෙන්නට පුළුවන්. ඔබේ නිවසේ සාමය උපරිමව පවතින සතියක් බවට මේ සතිය පත්වේවි. සිංහ ලග්නය. රවි සහ සෙනසුරු කුම්භයේ සිටීම නිසා හවුල්කරුවන් සමග වැඩ කිරීමේදී මදක් කල්පනාකාරී විය යුතු සතියක්. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට ඔබට මේ සතිය තුළ පත්වෙන්නට පුළුවන්. ආදායම් සහ වියදම් ගැන කතා කරද්දී ආදායම 65% බවට වර්ධනය වෙද්දී වියදම 35% වගේ තත්ත්වයක තමයි පවතින්නේ. අලංකාරයට සහ ඔබ සමාජ තත්ත්වය රැක ගන්නට වැඩිපුර මුදල් වැය කරන බවක් නම් පෙන්눔 කරනවා. රැකියා අංශ ගැන කතා කරද්දී පාලන බලය සහ නායකත්වය ලැබෙන කාලයක්. උසස් නිලධාරීන්ගේ ප්‍රසාදයේ හිමිවෙන ලකුණු පෙන්눔 කරනවා. සෞඛ්‍ය අංශය ඔස්සේ කොන්දේ අමාරු, හෘද ස්පන්දනයේ වැඩිවීම හෝ කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් ඇති අය නම් මේ සතියේ ප්‍රවේශම් වන්නට ඕනේ. පෞල් ජීවිතය ගැන කතා කරද්දී ප්‍රේම සම්බන්ධතාවලදී ඔබ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. සහකරු සමග අනවශ්‍ය තර්කවලට මේ සතිය තුළ නොයනව නම් එය ඉතා නුවණක්කාරී බවට පත්වෙනවා. කන්‍යා ලග්නය. ඉතා බුද්ධිමත්ව කටයුතු කරන සතියක් විදියට කන්‍යා ලග්න හිමියන්ට මේ සතිය හඳුන්වන්නට පුළුවන්. විදේශ රටවල් සමග පවා ගනුදෙනු කරන කෙනෙක් නම් එම ගනුදෙනු පවා සාර්ථක වෙන සතියක්. ආදායම් සහ වියදම් ගැන කතා කරද්දී ආදායම් 75%ක් වෙද්දී ඔබේ වියදම මේ සතිය 30%ක් බවට පත්වේවි. තාක්ෂණික උපකරණ අලුත් වැඩියාවට මේ සතිය තුළ ඔබ වියදම් දරන බවක් පෙන්눔 කරනවා. රහසිගත මුදල් ලැබීමේ පවා වාසනාව ඇති සතියක් බවට පෙන්වා දෙන්නට පුළුවන්. රැකියා අංශ ගැන කතා කරද්දී ඔබගේ දක්ෂතාවයට නිසි ඇගීමක් ලැබෙන සතියක්. සේවා ස්ථානයේ රහස් සතුරන් මර්ධනය කරන්නට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී අන්ත ආශ්‍රිත රෝග හා නහර ගැට ගැසීම් වැනි රෝගී තත්ත්වයන් නැති අය ඒ ගැන විමසිලිමත් වෙන්නට ඕනේ. පෞල් ජීවිතයේ ඔස්සේ පවුලේ අය සමග ආගමික ස්ථානවල සංචාරය කරන්නටත් ඒ වගේම ඥාතියෙකුගේ ප්‍රශ්නයකට ඔබට මැදිහත් වෙන්නටත් මේ සතිය සිද්ධ වෙන්නට පුළුවන්. තුලා ලග්නය. සිකුරුගේ බලය නිසා ඊටමත් සතුටින් හා විනෝදයෙන් ගත කරන සතියක් බවට පත්වේවි. ආකර්ෂණය සහ ජනප්‍රියත්වයේ ඉහළ යන සතියක් බවට මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. ආදායම් සහ වියදම් ගැන කතා කරද්දී ආදායම 80%ක් වෙද්දී වියදම 20%ක් බවට පත් වෙනවා. විනෝද කටයුතු හා ආභරණ සඳහා ඔබ යම්කිසි මුදලක් වියදම් කරන්නට පෙළඹෙන සතියක් වේවි. ඒ වගේම හදිසි වාසනාවන් පවා ඔබට මේ සතිය තුළ පවතිනවා. රැකියා අංශය ගැන කතා කරද්දී කලා ශාස්ත්‍රයේ අයට ඉතාමත් සුබ සතියක්. අලුත් ව්‍යාපාරික අවස්ථා කිහිපයකටම ඔබට අතපොවන්නට හොඳ සතියක්. සෞඛ්‍ය අංශයේ ඔස්සේ වකුගඩු ආශ්‍රිත රෝග හෝ දියවැඩියා ඇති අය ආහාර පාලනය ගැන සිතා බලන්නට ඕනේ. පෞල් ජීවිතය ගැන කතා කරද්දී විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වන සතියක්. අවිවාහක අයට පවා සුබ මංගල යෝජනා ගලා යන කාලයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන්. වෘශ්චික ලග්නය. අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය ලබන සතියක් විදියට මේ සතිය හඳුන්වා දෙන්නට පුළුවන්. හිතුවක්කාර බව නිසා ගැටලු ඇති කරගන්නට නොයනවන ඉතාමත් හොඳයි. ආදායම් සහ වියදම් ගැන කතා කරද්දී ආදායම 55%ක් වෙද්දී වියදම 45%ක් බවට පත් වෙනවා. සතුරු කරදර නිසා මුදල් හානි වෙන්නට ඉඩ ඇති නිසා ගනුදෙනුවලදී ඉතා ප්‍රවේශම් වීම වැදගත්. රැකියා අංශයේ ඔස්සේ ආරක්ෂක අංශ හෝ කාර්මික අංශවල අයට වැඩ අධික වෙන සතියක් බවට පත් වෙනවා. ප්‍රතිවාදීන් පරාජය කිරීමටත් ඔබට මේ සතිය ඉතාමත් හොඳ සතියක්. සෞඛ්‍ය අංශයේ ඔස්සේ ලේ විෂවීම, ආර්ශස් රෝග හෝ ශරීරයේ තාපය වැඩිවීම වැනි රෝග තත්ත්ව ඉස්මතු වෙන්නට පුළුවන්. පෞල් ජීවිතයේ ඔස්සේ නිවසේ දියුණුව වෙනුවෙන් තද තීරණ ගන්නට ඔබ පෙළඹෙන සතියක් වෙනවා. දරුවන්ගේ කටයුතු වලදී පවා ඔබගේ ඉවසීම නම් අත්‍යවශ්‍ය වෙනවා. ධනු ලග්නය. ගුරුගේ ආශිර්වාදය පවතින සතියක් විදියට මේ සතිය හඳුන්වා දෙන්නට පුළුවන්. බුද්ධිමත් තීරණ නිසා සමාජයේ පිළිගැනීමට ලක් වෙන්නටත් පුළුවන්. ආදායම සහ වියදම් ගැන කතා කරද්දී ආදායම 90%ක් බවට වර්ධනය වෙද්දී වියදම 10%ක් බවට පත් වෙනවා. ඊටම ලාභදායී සතියක් විදියට පෙන්වා දෙන්නට පුළුවන් සතියක්.
දානමාන කටයුතු වලට පවා ඔබ ඔබගේ මුදල් වැය කරන බවක් නම් පෙන්눔 කරනවා. රැකියා අංශ ගැන කතා කරද්දී උපදේශන සේවා, ගුරු වෘත්තිය සහ බැංකු ක්ෂේත්‍රයේ අයට ඉතාමත් සුබ ප්‍රතිඵල ගෙන දෙන සතියක්. සෞඛ්‍ය අංශයේ ඔස්සේ අක්මාව ආශ්‍රිත තත්ත්වයන් හෝ මේ දේ වැඩිවීම ගැන නම් ඔබ පරීක්ෂාකාරී වන්නට ඕනේ. පෞල් ජීවිතය ගැන කතා කරද්දී දරුවන්ගේ ජයග්‍රහණ නිසා ඔබට මේ සතිය සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම පවුලේ උත්සවයකට පවා ඔබට ආරාධනා ලැබෙන්නට හැකි සතියක් බවට පත් වෙනවා. මකර ලග්නය. වෙහෙස මහන්සි වී ප්‍රතිඵල ලැබෙන සතියක් විදියට මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. සෙනසුරු ලග්නයෙන් ඉවත් වී ඇති නිසා තිබූ පීඩනය මදක් අඩු වෙන සතියක් බවට පත් වෙනවා. ආදායම් වියදම් ගැන කතා කරද්දී ආදායම 60%ක් වෙද්දී වියදම 40%ක් බවට පත් වෙනවා. නිශ්චල දීපල අලුත් වැඩියාවකට හෝ ගොවිතැන් කටයුතු වලට ඔබ ඔබේ වියදම් කරන බවක් නම් පෙන්눔 කරනවා. රැකියා අංශ ඔස්සේ යකඩ, ගල්, වැලි වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට ලාභ ලැබෙන සතියක් වෙනවා. ඒ වගේම කැපවීමෙන් වැඩ කටයුතු කරන්නට ඔබට මේ සතිය තුල සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී දනහිස්සා, හන්දිපත් රුදාව මෙන්ම වාත රෝග මේ සතිය තුල ඉස්මතු වන්නට පුළුවන් සතියක්. පෞල් ජීවිතය ඔස්සේ වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කරනවා නම් මේ සතිය ඉතාමත් යහපත් වේවි. ඒ වගේම පවුලේ වගකීම් පවා මේ සතිය තුල වැඩි වෙන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. කුම්භ ලග්නය. සෙනසුරු ඔබේ ලග්නය මත ගමන් කරන ඒ රාෂ්ටක බලය පවතින කාලයක් නිසා මේ කාලෙදි කරන සෑම වැඩක්ම ඉතා කල්පනාකාරීව කිරීම තමයි වැදගත් වෙන්නේ. ආදායම් වියදම් ගැන කතා කරද්දී ඔබේ ආදායම 50% බවට පත් වුණොත් වියදමත් 50% බවට පත් වෙන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. ඒ වගේම අනපේක්ෂිත ලෙඩ රෝග හෝ දඩ මුදල් ගෙවන්නට පවා ඔබට සිදුවිය හැකි නිසා ඔබ මේ සතිය තුල කල්පනාකාරී වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. රැකියා අංශ ගැන කතා කරද්දී නව තාක්ෂණය හෝ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් කරන රැකියා සඳහා මේ සතියේ හොඳයි. පරීක්ෂණ කරන අයටද සුබදායක ප්‍රතිඵල ලැබෙනවා. සෞඛ්‍ය අංශයේ ඔස්සේ ස්නායු පද්ධතියේ දුර්වලතා හෝ පාදවල වේදනා ඇතිවන්නට පුළුවන්. පෞල් ජීවිතය ගැන කතා කරද්දී සහෝදරයන් සහ අසල්වැසියන් සමග අමනාපකම් ඇති කර නොගැනීමට වග බලා ගැනීම තමයි ඉතාමත් යහපත් වෙන්නේ. මීන ලග්නය. ලග්නාධිපති ගුරුගේ පිහිට නිසා ඉතාමත් සාමකාමීව ගතවන සතියක් විදියට මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ආගමික නැඹුරුව ඉතාමත් වැඩි වෙන සතියක් බවට පත් වෙනවා. ආදායම් සහ වියදම් ඔස්සේ ආදායම 80%ක් බවට වර්ධනය වෙද්දී වියදම 20%ක් වගේ පොඩි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් බව පෙන්눔 කරනවා. තැන්පත් ධනය මේ සතිය තුල ඔබේ වර්ධනය වෙන බවක් පෙන්වනවා. පුණ්‍ය කටයුතු වලට පවා ඔබ ඔබේ මුදල් වියදම් කරන්නට පෙළඹෙවි. රැකියා අංශ ගැන කතා කරද්දී ජ්‍යොතිෂ්‍ය, වෛද්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල අයට විශාල ප්‍රසිද්ධියක් ගෙන දෙන සතියක් බවට පත් වෙනවා. සෞඛ්‍ය අංශය ඔස්සේ මුඛය, දත් හෝ පයේ ඇඟිලි වල ආබාධ ගැන නම් ඔබ මේ සතිය සැලකිලිමත් වෙන්නට ඕනේ. පෞල් ජීවිතය ගැන කතා කරද්දී ඉතා ප්‍රියමනාප ලෙස කාලය ගතවන බවක් තමයි පෙන්눔 කරන්නේ. දරුවන්ගේ සහ බිරිඳගේ ආදරය උපරිමව ලැබෙන සතියක් බවට මේ සතිය මීන ලග්න හිමියන්ට පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් උදාවන සතිය සියලු ලග්න හිමියන්ට සුබ අසුබ දෙක මධ්‍යස්ථව කැරකෙන අනිවාර්යෙන් සුබ වූ අසතියක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු එළමෙන සතිය සියලු දෙනාට තෙරුවන් සරණයි.